මගේ සැමියා මියගේ සැමියා ගොඩක් මම කාර්ය බහුල වෙච්ච හින්දා මං එයාගේ පිටිපස්සේ ඉඳන් මං කලාවට ලොකු සේවයක් කරා. නමුත් ඒ නිහඬියාවෙන් මාව මගේ ප්‍රේක්ෂකයෝ මාව අමතක කරේ නෑ. ඔවුන්ගේ ආදරය අදටත් ලැබුණා. ඉතින් මම ඒ ආදරයට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම රයිගම් ටෙලි සංගීතක මණ්ඩලයට මාව මේ තැනට මේ සම්මානය ගන්න මාව තෝරගත්තට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. ඒ වගේම අනේ අද මගේ විජය මෙතන හිටියා. ඇගේ දැසේ කඳුළුවල ඇගේ ස්වාමියාට දැක්වූ ආදරය තියෙනවා. අපි එතුමාවත් මතක් කරමු. ඇත්තටම විජය කියන්නේ මම හිතන්නේ එයාගේ රසිකයන් මම හිතන්නේ ඇත්තටම ભેදයක් නෑ. ඇත්තටම ලොකු කුඩා කවුරුත් සිවිල් සේවකයා ඉඳන්ම ගොවි මහත්තයා දක්වාම ඔහුට ආදරය කරා. ඔහු හැමදාම කලාව තම ජීවිතය වගේ සැලකුවේ. ඉතින් ඔහු කලාවට ගොඩාක් ආදරේ, තම පණ වගේ ආදරේ කරා. ඉතින් මාත් ඒ වගේම තමයි මමත් පණ වගේ මගේ කලාවට ආදරේ කරනවා. ඉතින් හොඳයි ඔබගේ ප්‍රසාද ජනක අත්පොල සන්නාදයට ලබා දෙමු. බොහොමත්ම ස්තුතියි දේවිකා. බොහොමත්ම ස්තුතියි.